විවාහ වෙලා දරුව ලැබෙනකොට ශරීරය වෙනස් වෙන්නේ අර පිළිවෙලට හැඩට තිබුණු සිරුර දරුව නිසා බඩ නෙරා ඇවිත් දෙතන් ලොකු වෙලා දෙතන් පුඩු කිරෙන් බර වෙලා අවසානයේ දරුව බිහි වුණාම දරුවා බඩින් අයින් වුණාම මේ බඩ රැලි වැටිලා මේවා එකතු වෙලා සිරුර විරූපී වෙලා තුංග පියයුරු වැක්කිරිලා කැත වෙලා සිරුර හැඩේ අහිමි වෙන්නේ පිරිමියට නෙවෙයි ඒ දරුව වදන්න සම්බන්ධ වෙච්ච පිරිමියට නෙවෙයි වැදූ ගෑණි අන්තිමට පිරිමියගෙන් අසාධාරණකම් සිද්ධ වෙන්නෙත් ඒ ගෑණි එතකොට පිරිමිය යනවා උට මතක නෑ මේ හැම රැලි වැටුනේ මේ දෙතෙන් වැක්කරුනේ අත එදා තරම් ලස්සනට අඳින්න බැරුව තියෙන්නේ හිත නෑඳුම අඳින්න බැරි දරුවට කිරි දෙන්න ඕන නිසා ඒ කමතකේ අසාධාරණ ලැබෙන්නෙත් ගැහැණි දරුවා හදාගෙන යද්දි ඒ දරුව පිරිමි දරුවෙක් වේවා විශේෂයෙන් ගෑනු දරුවෙක් ඒ දරුවගේ අතින් වරදක් වුණාම තාත්තා ඇතුළු මුළු සමාජෙම දොස් කියන්නේ තාත්තා වගේ හැදෙනවා කියලා නෙමෙයි කියන්නේ. ඒක කියන්නේ අම්මා විතරයි. මුළු සමාජෙම කියන්නේ කවුද මේකට වක් කියන්නේ? අම්මා කිය. අම්මා වගේ වෙන්න තිබුණා. අම්මා තමයි ඒත් බැනුන්නේ. අන්තිමට ඒ දුව ඒ පුතා විවාහ වුණ දවසක උන්ට ලැබෙන දරුවා අතට අරගෙන දරුවට කිරි පොවන විදිය දරුව වඩා ගන්න විදිය කිරි පෙව්වාම කුඩුස් අරින විදිය බිම පිරවන කොටේක හරි ලී කොටේක වාඩි වෙලා ලේසමට ඔළුව නවල පොල් කට්ටෙන් වතුර අරන් නාහෙට වතුර යන්නේ නැති වෙන්න නාවන විදිය පවුඩර් ගන්න විදිය මුක්කන් ඇරලා නාහෙ හදන විදිය කම්බුල හදන විදිය කකුල් යටිපතුල් අත ගන්න විදිය අන්තිමට දූගේ දරුවට පුතාගේ දරුවටත් ඈ අම්ම වෙනවා අන්තිමට හැම රැලි වැටිලා ගතින් දිය වෙලා වේදනාව විඳලා සිතින් දිය වෙලා අවසානයේ මිහිදන් වෙනෝ